Hello, good morning guys. ඉතින් මේ වීඩියෝ එක කරන්නේ ඔයාට කියන්නේ YouTube beginner කෙනෙක් නම් මේක වටින්නේ ඔයාට. ඔයා YouTube එකෙන් සල්ලි හම්බ කරන්න, YouTube monetization ගන්න බලාපොරොත්තු වෙමින් ඉන්න YouTube beginner කෙනෙක් නම් මේ වීඩියෝ එක ඔයාට. ඉතින් වීඩියෝ එක කරන්න ඉස්සෙල්ලා මම කියන්න ඕනේ මේ වීඩියෝ එකේ කිසි quality එකක් නැති. මොකද මම වාහනේ drive කරන ගමන් කරන්න මේක පොඩ්කාස්ට් එකක් විදිහට මම මගේ එක්ස්පීරියන්ස් ටිකක් තමයි කියන්නේ. මේක උපදෙස් දීමක් එහෙම මොකුත් නෙමෙයි. එක්ස්පීරියන්ස් ටිකක් කියනවා මේකෙන් ඔයාලට ගන්න පුළුවන් අදහසක්. හරිද? ඒතකොට මම මේ වීඩියෝ එක කරන්න පෙළඹෙන්න හේතුව මේ වගේ මේ වීඩියෝ එක මම දැන් ටික ඉස්සෙල්ලා YouTube එකේ බැලුවා. මම සාමාන්‍යයෙන් මේ ලෝන් drive කරනවා මම. ඒ නිසා මට මේ drive කරන අතරමඟ කරන්න දෙයක් නැති නිසා තමයි මම මේ කරන්න බැලුවේ. හරි කතාව මෙහෙමයි. YouTube එකේ මගේ ඉතිහාසය මම කියන්න පටන් ගන්නවා. මගේ ඔයාලට බලාගෙන යද්දි මගේ මහ ලොකු මම මේ දාන channel එකේ ලොකු වීඩියෝ ප්‍රමාණයක් නැහැ. මේකේ තියෙන පොඩි වීඩියෝ ප්‍රමාණයක්. හැබැයි අවුරුදු 6කට ඉස්සෙල්ලා පටන් ගත්ත channel එකක් මේක. මේක monetization එක monetize වෙන්නේ මට මතක විදිහට 2019 2020 වගේ. එතකොට ඔය අවුරුදු 6කට ඉස්සෙල්ලා පටන් ගන්නත් මේකට මම වීඩියෝ එක දෙක දාලා මට සාමාන්‍යයෙන් views 100 120 200 300 ඔය වගේ ගණන් තමයි තිබ්බේ. එතකොට මට අවුරුදු ගාණක් ගිහිල්ලා මට මොනටයිස් වුනේ නැහැ. මොකක්ද හේතුව? ඔකට හේතුව තමයි ඇත්ත කතාව මමත් එක එක විදිහට කරලා බැලුවා. හැබැයි මම වියදම් කරේ නැහැ YouTube එකට. මම අතේ තියෙන ෆෝන් එකෙන් තමයි YouTube කරේ. මම ඒකත් පෙන්නන්නම්. මේ තියෙන Samsung M30s ෆෝන් එක. මෙන්න මේ ෆෝන් එකෙන් තමයි මම මේ වෙනකල් කරේ. දැන් නම් කරන්නේ මේ කරන්නේ මගේ Samsung S23 Ultra එකකින්. ඉතින් මේ ෆෝන් එකට ඉස්සෙල්ලා මම දැන් ඔයාලට ඉස්සෙල්ලා බෙන්න ෆෝන් එකෙන් තමයි ඔක්කොම වීඩියෝස් කරලා තියෙන්නේ. එතකොට මොන්ටයිස් උනේත් අර ෆෝන් එකෙන් කරපු වීඩියෝස් වලින්. ඒ කියන්නේ ලොකුවට වියදම් කරලා ලොකු ෆෝන් අරගෙන ඒවා කරන්න අදාළ නැහැ. කල යුතු හොඳම දේ තමයි අපිට ඕන දේ දානවා වෙනුවට මිනිස්සු බලන්න කැමති දේවල්, මිනිස්සුන්ට අවශ්‍ය දේවල් තමයි අපි දාන්න ඕනේ කියන එක තමයි මම තේරුම් ගත්ත දේ. ඒකට හොඳම උදාහරණය තමයි මම ඉස්සර travel කරනවා. ඒ කියන්නේ මම මොකක් බයික් travel කරේ. එතකොට ඒ traveling වලට අදාළ බයික් traveling වලට අදාළ වීඩියෝස් ටිකක් දැම්මා. ඒකට සමහර ඒවාට views ගිහලා තිබ්බා 1000 ගණන් 2000 ගණන් වගේ. මේ ඉරේලිය වැටෙනවා ගණන් ගන්න එපා. එතකොට එහෙම ගිහිල්ලත් කිසිම මයක් නැහැ. හැබැයි කොරෝනා කාලේ මම ජොබ් එක කරන රාජකාරී ස්ථානයේ මාරුණාට පස්සේ මම අලුත් ගෙදරකට ගියා. හැබැයි ඒ අලුත් ගෙදර තියෙන ස්ථානයේ මේ ගෙදර ටීවී එකක් පාවිච්චි කරන ටීවී එකට සිග්නල් නැහැ. ඊට පස්සේ මම පොඩ්ඩක් හොයලා බලලා අලුත් මේ මම තනින් මාරු වෙයිද මට ඇන්ටනාවක් උස්සා යන්න විදියක් නැහැ නේ. ඒ නිසා අරන් යන්න පුළුවන් පෝටබල් ඇන්ටනාවක් හදන්න පුළුවන්ද කියලා හොයලා බලද්දි මට හම්බුණා මරු ක්‍රමයක්. ඒක මේ වීඩියෝ එකේ තියෙනවා how to make TV antenna කියලා. එතකොට අන්න ඒක මම නිකන් හදන ගමන් මම වීඩියෝ එකක් කරලා දැම්මා. අන්න ඒ වීඩියෝ එකෙන් තමයි මගේ YouTube journey එකේ නැත්තම් monetization on වීම සිදු වුණේ. අන්න ඒ වීඩියෝ එකෙන් පස්සේ තමයි. ඒකට එකපාර සටපට ගාලා නිකන් පත්තු වෙලා අර බෝම්බයක් ගහනවා වගේ දවස් කීපෙන් views ගියා. අදරත් views යනවා මේ වීඩියෝ එකට. ඊට කලින් දාපු වීඩියෝස් තියෙනවා අදරත් views යන්නේ නැහැ ඒ වගේ. 89න් 100න් 200න් අතර වෙච්ච ඕනතරම් තියෙනවා. අර වීඩියෝ එකට අදරත් views යනවා. ඉතින් මම මේක මේ හම්බ කිරීමේ පරමාර්ථයෙන් කරන YouTube වීඩියෝ එකක් YouTube channel එකක් නෙමෙයි. ඒ නිසා මට ඉතින් monetization කියන එක අදාළ නැහැ. මම අදටත් මහලුකු වීඩියෝ දාන්න මම හිතන්නේ මේ වීඩියෝ එක දාන්නෙත් මම අවුරුදු 1.5කට 2කට පස්සේ මම ෂෝට් වීඩියෝස් දානවා. ඉතින් ඒක මගේ පෞද්ගලික කාරණයක් අරමුණු කරගෙන තමයි ෂෝට් වීඩියෝස් දාන්නේ. not for the earning. ඒවට සල්ලි එනවා නම් මම දන්නේ නැහැ දැන්ටත් කීයක් තියනවද කියලා මම දන්නේ බලලා නැහැ මම. එතකොට මම හිතන්නේ ෂෝට් වීඩියෝස් වලට සල්ලි එනවද නැද්ද කියලා මම දන්නේ නැහැ. මේ ඇත්තටම පර්සනල් හේතුවක් නිසා මගේ මතකයන් ආවර්ජන කරගන්න අපි කොහේ මේ වීඩියෝස් ෆොටෝස් දාලා තිබ්බද යම් කිසි කාලයක් ඇද්දි ඒක නැතුව යනවා. ඒ නිසා මම Facebook YouTube වගේ අපිට ෆ්‍රී හම්බෙන ස්පේස් එකේ මම අප්ලෝඩ් කිරීමක් විතර තමයි මගේ වීඩියෝස් දාලා දෙන්නේ. හැබැයි මේක මම දාන්නේ දැනුම උදෙසා. කවුරු හරි YouTube කෙනෙක් බිගිනර් කෙනෙක් ඉන්නවනේ YouTube කරන්න බලාපොරොත්තු වෙලා ඉන්න
අපේ YouTube කෙනෙක් ඉන්නවනම් ඉතින් එයාලා වෙනුවෙන් තමයි මේ දාන්නේ. ඊළඟට මම අහලා තියෙනවා නිෂ් එකක් තෝරා ගන්න ඕනේ කියලා. ඉතින් මගේ YouTube channel එකේ කිසිම නිෂ් එකක් නැහැ. මම එදිනදා life එකේ මම ගත කරන දේවල් මම අත්විඳින දේවල් තමයි මගේ YouTube channel එකේ මම දාලා තියෙන්නේ. ඉතින් එහෙමයි කියලා කිසි ප්‍රශ්නයක් නැහැ. මොනිටයිස් වුණා. දැන් යම් කිසි ප්‍රමාණයකින් views යනවා. හැබැයි දැන් යන views යන්නේ short videos නිසාද කියන එක සම්බන්ධයෙන් පොඩි ප්‍රශ්නයක් තියෙනවා. ඉතින් මොකද short videos වල මම දාන්නේ short videos නේ. ඒතකොට ඒ නිසා short videos නිසා views යනවත් දන්නේ නැහැ. බලමු දැන් මම මේ වීඩියෝ එක දැම්මට පස්සේ ඔයාලට මේක වැදගත් නම් බලයි. එතකොට මම කියන්න කැමතියි ඔයාලට වැදගත් කියලා හිතෙනවා නම් අනිවාර්යයෙන්ම මේක share කරන්න. එතකොට ඔයාලට වැදගත් වුණා නම් මට උදව් කියලා තමයි share කරන්න කියන්නේ. එතකොට සමහරට මේ ගියයි. සමහරට මම share කරන්න කියලා කියනවත් දන්නේ නැහැ අනිත් වීඩියෝ මට මතක නැහැ කොහොමද වීඩියෝස් කරේ කියලා. ඉතින් මම මේක බොහෝ විට මේ එඩිට් එකක් නැතුව අමුවෙන්ම අප්ලෝඩ් කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. thumbnail එකක් දාන්න බලාපොරොත්තු වෙනවා. එතකොට බලමු ඔයාලටම බලන්න පුළුවන් මේ වීඩියෝ එකට කොච්චර views එනවද ඇවිල්ලා තියෙනවද කියලා. ඉතින් ඕක තමයි කතාව. ඉතින් ඔයාලත් වීඩියෝස් කරන්න බලාපොරොත්තු වෙනවා නම් මගේ උපදෙස මගේ යෝජනාව බොරුවට වියදම් කරලා ලොකුවට වියදම් කරලා එහෙම දේවල් කරන්න එපා. ඔයාලට කිව්වට මම පොඩි ස්ටුඩියෝ එකක් අර මම හිටපු බෝඩින් කාමරේ පොඩි ස්ටුඩියෝ එකක් හදාගන්න කියලා මම ග්‍රීන් ස්ක්‍රීන් ගහන්න කොළ පාට රෙදි ටිකක් ගත්තා. මම මේකට කියලා කරපු එකම ආයෝජනය නැත්තම් වියදම ඔය කොළ පාට රෙදි ටිකක් ගත්ත එක විතරයි. මේ ඒක අද වෙනකල් ග්‍රීන් ස්ක්‍රීන් වැඩක් කරගන්න බැරි වුණා. හැබැයි කොළපාට රෙදි ටික කොහේ හරි ඇති. ඒක යම් කිසි දවසක YouTube වලට full time YouTube වලට බැස්සොත් මට ඒක ප්‍රයෝජනවත් වෙයි. ඉතින් දැන්ට මම ජොබ් එකක් කරනවා. ඉතින් මේ ෆන් ටයිම් එකේ මගේ මේ leisure time එකේ මම YouTube කරනවා. ඒක මගේ සතුට උදෙසා කීයක් හරි ආවොත් ඒකත් සතුටක් තමයි. ඇති කීයක් හරි මේ මොනිටයිසේෂන් මට හම්බෙලා දැන් හුඟක් කල් මම බලලා නැහැ. සමහරට ඒක එහෙම අනිත් අයගේ earning බලන්න මොකක් හරි ක්‍රමයක් තියෙනවා. මට මතක විදිහට මේ මොකක් හරි වෙබ්සයිට් එකක් තියෙනවා. ඔයාලා ඒක දන්නවනම් ඕනනම් බලා ගන්න පුළුවන්. මේ මට මතකයි අර AdSense කොලයක් මට ඇවිල්ලා මෙහෙම ලෙටර් එකක් ඇවිල්ලා තියෙනවා. මම ඒකේ මොන හරි ඇඩ් කරන්න තිබ්බා. ඒකත් ඇඩ් කරා වගේ මතකයක් තියෙනවා. ඒකත් මට මතක නැහැ. කොහොම හරි කමක් නැහැ. මම කියන්නේ YouTube කරන්න ඔයාලා නිකන් ලොකුවට වියදම් කරගෙන ලොකු කැමරා සටවගෙන එහෙම කරන්න ඕනේ නැහැ. තියෙන ෆෝන් එකෙන් කරන්න පුළුවන්. මම කිව්වේ මේක 2019 මම ගත්ත D6 මේ M30s ෆෝන් එක ඊට ඉස්සෙල්ලා වීඩියෝ එකක් හරි දාලා තියෙනවා නම් ඒක දාලා තියෙන්නේ Samsung 6Edge ෆෝන් එකෙන්. ඒ කියන්නේ 2014 ගත්ත ෆෝන් එකක්. ඉතින් ඒවා කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ qualities හොඳටම ඇති. මම කියන්නේ තමුගේ content එකේ quality සහ ඒක content එක තවත් මිනිස්සුෙකුට අවශ්‍යද කියන එක තමයි අපි තීරණය කරන්න ඕනේ. ඒක අනුව තමයි මේක මිනිස්සු අතරට යනවද නැද්ද කියන එක තීරණය වෙන්නේ කියලා තමයි මම හිතන්නේ. ඔක දැන් තවත් YouTube කෙනෙක් තවත් මේ සම්බන්ධන කෙනෙක් තවත් දේවල් කියයි. මම හිතනවා නිෂ් එකක් තෝරගන්න ඕනේ කියන එක සම්බන්ධයෙන් මම එච්චර ඒ ගැන හිතන්නේ නැහැ. ඒක වැරදි කියලා නෙමෙයි මම කියන්නේ. සමහරට ඒක ඇත්ත වෙන්න නැති. YouTube එකේ කොතනවත් කියලා නැහැ. ඔයාලගේ වීඩියෝ එක වෛරල් ලැබ ගන්න ඕන නම් ඔයාලගේ වීඩියෝ එක මිනිස්සු අතරට යව ගන්න ඕන නම් මෙන්න මේ දේවල් කරන්න කියලා කොහෙවත් මේ නීතිමාලාවක්වත් උපදෙස්වත් දීලා නැහැ. එතකොට මේ එයාලා උපදෙස් දෙන්නේ මේවා කරොත් මිනිස්සු අතරට යයි කියලා. ඒ නිසා හරියටම අපිට එහෙම කියන්න බෑ. ඉතින් මම කියන්නේ අර අවශ්‍ය දේ මිනිස්සුන්ට අවශ්‍ය දේ දෙනවා නම් මේක ඇල්ගොරිතම් එකේ ඉන්න දුවන්නේ. එතකොට මිනිහෙක් දෙන්නෙක් වැඩියෙන් බලනවා නම් ඒ සම්බන්ධයෙන් කමෙන්ට් දානවා නම් එතකොට ඇල්ගොරිතම් එකෙන් කැච් කර ගන්නවා මේ කමෙන්ට් එකක් දාන්නේ ප්‍රශ්නයක් අහනවා වෙන්න පුළුවන්, අදහසක් දක්වනවා වෙන්න පුළුවන්. එතකොට මේක වටින වීඩියෝ එකක් වෙන්න පුළුවන් කියලා ඇල්ගොරිතම් එකෙන් කැච් කරනවා. ඊට පස්සේ අන්න ඒ වීඩියෝ එක පොඩ්ඩක් වෛරල් යවන්න උත්සාහ කරනවා. මේ YouTube ඇල්ගොරිතම් එක මගේ මේක තමයි මගේ මම දැනුවත් කාරණේ. මගේ එක්ස්පීරියන්ස් එකෙන් මම ඉගෙන ගත්ත දේ. ඉතින් ඊළඟට මේ තව කියන්න අමතක වෙච්ච දෙයක් තමයි අපේ හදන thumbnail එකත් සෑහෙනට වටිනවා මේ වීඩියෝ එකක් මිනිස්සු අතරට යන්න වෛරල් වෙන්න.
thumbnail එකත් සෑහෙන වටිනවා. මොකද ඉස්සල්ලාම eye catch කරන්නේ thumbnail එකෙන්. එතකොට thumbnail එකේ තියෙන දේ නැත්තම් ඒක eye catching විදිහට හදලා තියෙනවා නම් තමයි මිනිස්සු එක බලන්නේ. thumbnail එක දිහා හරි බලන්නේ එතකොට තමයි. එතකොට ඒ thumbnail එක දිහා බලද්දී ඒකේ තියෙනවා නම් මනුස්සයෙකුට අවශ්‍ය දෙයක් මේ මට අවශ්‍ය දේ තමයි මේකේ තියෙන එකේ අන්තර්ගතය කියලා thumbnail එක ඇතුලේ තියෙනවා නම් එතකොට එයා ඒක ඇතුළට යන වීඩියෝ එක බලන්න පෙළඹෙනවා. එතකොට thumbnail එකත් සෑහෙන වටින දෙයක් මේ viral වෙන්න. ඉතින් මට ඒක ඉස්සෙල්ලා කියන්න අමතක වුණා. හොඳ eye catching සහ අදාළ වීඩියෝ එකට අදාළ මාතෘකාවක් තියෙන හොඳ thumbnail එකක් දැම්මම ඒකත් සෑහෙන උපයෝගී වෙයි. ඔයාගේ වීඩියෝ එක මිනිස්සු අතරට යන්න. බලන්න. දැන් මේ වීඩියෝ එක මම ආයෙත් කියන්නේ කිසිම මම දාන්නේ මේ කිසිම එඩිට් එකක් නැතුව. කතාව දිග වැඩි වෙන නිසා මම වීඩියෝ එක නවත්තනවා. ඉතින් මේ වීඩියෝ එක හොඳයි කියලා හිතුනොත් ඔයාලා කමෙන්ට් එකක් දාන්න මොනවා හරි දැනගන්න තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම බලන වෙලාවට මම කමෙන්ට් එකට රිප්ලයි එකක් දීලා ඒක ඔයාලා download කරන්න උත්සාහ කරන්න. නැත්නම් මගේ නම්බර එක ඔයාලට හොයාගන්න පුළුවන්. මගේ channel එකකින් හරි ඔයාලට හොයාගන්න අවශ්‍ය වුණොත් හොයාගන්න පුළුවන්. කෝල් එකක් ගන්න ඕන කෙනෙකුට මම ඒ සම්බන්ධ විස්තර මම කියලා දෙනවා. මේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඕන දෙයක් මම දන්න දෙයක් කියලා දෙනවා. එහෙනම් ඔයාලා හැමෝටම ජය වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. කවදා හරි ආයෙ දාන වීඩියෝ එකකින් ආයෙත් හම්බෙමු. එහෙනම් see you.